ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟේ අද දිනය නිමා වන විට ශ්‍රී ලංකාව මේ තරඟේ බංග්ලාදේශයට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටියා අද දිනය නිමා වෙද්දී. බංග්ලාදේශය තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා රැස් කළේ ලකුණු 247ක් පමණයි. දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 290ක් ලබාගෙන සිටියා කඩලු දෙකක් පමණක් දැවී තිබියදී. පැතුම් නිස්සංක ලකුණු 146ක් නොදැවී ලබාගෙන සිටියා ප්‍රභාත් ජයසූරිය ලකුණු 5යි. දැවී ගිය පිතිකරුවන් විදියට ලහිරු උදාර ලකුණු 40ක් ඒ වගේම දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් ලබා සිටියදී දැවී ගියා. බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 247කට සීමා කිරීමේදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් ඉතා දක්ෂ ලෙස පන්දු යැවීම්වල නිරත වුණා. අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩලු 3යි, විශ්ව ප්‍රනාන්දු ලකුණු 45කට කඩලු 2යි. ඒ වගේම මේ තරඟයේදී ටෙස්ට් වරම් ලැබූ සොනාල් දිනුෂ ලකුණු 22කට කඩලු 3ක් බිඳ හෙළුවා. මේ තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. පළවෙනි දවස් දෙක බල කම්පයර් කරද්දී මම හිතන්නේ 3 4 5 යද්දී ටිකක් ස්පින් එකට හොඳ වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි හිතන්න ඒ දේ වෙයි කියලා. මොකද එන්න මේ ග්‍රාස් එක උනත් ටික ටික කොළ ගතිය අඩු වෙලා ටිකක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒකයි විකට් ස්ලෝ වෙනවා. ෆුට් මාක්ස් ඒ වලටත් එක්ක ගොඩක් වෙලාට විකට් ටර්න් එක කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි පුළුවන් තරම් බලන්නේ බැට් කරලා අපි 4th ඉනින් එකට යන්නේ නැතුව මෙතනින් ලකුණු අතර වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඒගොල්ලන්ග පුළුවන් තරම් ඒගොල්ලන්ට හොඳ ටාගට් එකක් දෙන්න. ඉතින් අපි 4-5 කිව්වා වගේ ගොඩක් දුරට රන් වෙයි කියලා බලාපොරොත්තු අපි ඉන්නේ. ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් පැතුම් ලකුණු අතර ඉන්න කලිනුත් මීට කලින් ටුවරත් එයා ලකුණු අතර හිටියා. ඉතින් පළවෙනි තරඟයේත් ලකුණු 187ක් ලබා ගත්තා. ඉතින් එයාට 200 මිස් වුණා. මම හිතනවා මේ තරඟයේදී එයාට හොඳට බැට් කරලා ලකුණු 200 ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ මෑත කාලේ අපේ ඕපනර් එක විදියට ලකුණු 4 හිටපු එකම බැට්ස්මන් පැතුම්. ඉතින් මම හිතනවා එයා වන් ඩේ උනත් ටී උනත් ටෙස්ට් උනත් ෆෝමැට් තුනම හොඳට සෙල්ලම් කරනවා. ඉතින් ඇත්තටම එයාගේ පෞද්ගලික එයා මහන්සින ප්‍රැක්ටිස් වල මහන්සින දේවල් මැච් එකට ඇප්ලයි කරන්නේ ගොඩක් හොඳයි. එයා සෑහෙන්න මහන්සියාගේ ප්‍රතිඵලයක් තියෙනවා මැච් එකේදී. ඉතින් ඇත්තටම මම පෞද්ගලික ගොඩක් සතුටු වෙනවා පැතුම් ලකුණු 4 ඉන්න එක ගැන.